එතකොට මේ ජීවිතය ඔබ මේ වෙනකන් ගත කරපු කාලය ඇතුලේ ඔබ වැඩිපුරම අපුඤ්ඤාභි සංඛාරය තුල කටයුතු කළා නම්, පසුතැවීමෙන් කටයුතු කළා නම්, එපා වෙච්ච ස්වභාවයෙන් කටයුතු කළා නම්, නිරන්තරයෙන් ඔබේ ජීවිතවලට ගලාගෙන එන්නේ මොන සංඛාරයද? අපුඤ්ඤාභි සංඛාරය ගලාගෙන එන්නේ. ඔබ චේතනාන්විතව කලකිරණ කෙනෙක් නම්, ඔබ චේතනාන්විතව එපා වෙන ස්වභාවයෙන් කටයුතු කරන කෙනෙක් නම්, ඒකමයි පසුතැවෙන ස්වභාවයෙන් කටයුතු කරන කෙනෙක් නම්, ඒකට අපි කියන මොකක් කියලාද? ඒකට කියනවා අපුඤ්ඤාභි සංඛාරය කියලා. එතකොට අපුඤ්ඤාභි සංඛාරයෙන් ගත කරනවා නම් ඔබේ ජීවිතයට ගලාගෙන එන්නේ මොකද්ද? ඔබ එකතු කරන්නේ මොකද්ද? මේ දත්ත ටික. අපුඤ්ඤාභි සංඛාර දත්ත ටිකක් එකතු කරලා පුඤ්ඤාභි සංඛාර විසුවල් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බලාපොරොත්තු වෙන්න බෑ. එතකොට ඔබ නිරන්තරයෙන්ම අනුන්ට දොස් කියන, අනුන්ට දොස් පවරන, අරයා නිසා යුනේ, මෙයා නිසා යුනේ කියලා නිරන්තරයෙන්ම අනේ මටමයි වෙන්නේ මගේ ජීවිතයේ මෙහෙමයි කියන කලකිරීම, පසුතැවීම ජීවිතයට එකතු කරන්න මොකක් වෙනවද? දවසින් දවස ඔබ එකතු කරන්නේ අපුඤ්ඤාභි සංඛාරය. එතකොට ඔබේ ජීවිතයට එකතු වෙන්නේම තව තවත් වැඩිපුරම ලං වෙන්නේම මොකද්ද? අපුඤ්ඤාභි සංඛාරයේ ප්‍රතිඵල. ඔබට හතුරුමයි ලං වෙන්නේ, ඔබට තරහකාරයෝමයි ලං වෙන්නේ, ඔබට අලාභමයි එන්නේ, ඔබට දුක් දුම්නස්මයි ජීවිතයට ලං වෙන්නේ. ඔබ මොනවා කරන්න ගියත් එතනින් එහාට ඔබේ ভাইබ්‍රේෂන් එකේ කියන්නේ ඔබේ කර්මය මොකද තියෙන්නේ? ඔබේ කර්මය අපුඤ්ඤාභි සංඛාර කර්මයක්. ඒ නිසාම ඔබේ ජීවිතය කර්මකාර වෙලා. එතකොට මේ කර්මකාරකමට වග කියන්න ඕනේ කවුද?